සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් හැමෝම ආයුවන් කියලා ආදරෙන් පිළිගන්නා මගේ YouTube channel එකට. ඉතින් ඔයත් මේ 2025 වසරේ රජයේ රස්සාවක් හොයන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට අනිවාර්යයෙන්ම බලන්න skip නොකර. ඉතින් මේ වෙනකොටත් කළමනාකරණ සේවා නිලධාරී 3 වන ශ්‍රේණියට ඇතුළත් කරගන්න තරඟ විභාගයේ ඔන්න ගැසට් කරලා තියෙනවා. මේ මාසයේ කියන්නේ 2025 6 වෙනි මාසේ 30 තමයි මේකේ closing date එක වෙන්නේ. ඉතින් ඒ ගැන විස්තර කියන්න තමයි අද මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. මම මුලින්ම කියන්නම් www.donets.lk කියන වෙබ්සයිට් එකට ගිහින් ඔයාලට පුළුවන් ඇප්ලිකේෂන් එක අරගන්න. ඉස්සර වගේ ආයුධම් පත්‍රය අතින් පුරවලා දාන්න නෙමෙයි තියෙන්නේ. මේ පාඩේ තියෙන ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් පුරවලා දාන්න. ඉතින් මම මේක පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඇප්ලිකේෂන් එක දාන්නම් කමෙන්ට් එකක් විදියට. මේ පාඩේ තියෙන විශේෂත්වය තමයි මාර්ගගතව තමයි මේක ඇප්ලයි කරන්න තියෙන්නේ. කලින් වගේ තැපැල් කරන්න නැහැ. මේ එක්සෑම් එක අන්තිමටම ගැසට් කළේ 2019 වර්ෂයේ. ඉතින් 19 ඉඳලා 25ට යනකන් අවුරුදු ගාණක් ගැසට් කළේ නැහැ. 2019 ගැසට් කරපු එකේ එක්සෑම් තිබ්බේ මේ 2025 ජූලි මේ මාසේ 18 වෙනිදා. ඉතින් මේ මාසේ 18න් පස්සේ ආයෙමත් අලුතින් එක්සෑම් එකක් ගැසට් කරලා තියෙනවා. ඉතින් මේ 2025 අවුරුද්ද කියන්නේ රජයේ රැකියාවක් බලාපොරොත්තු වෙන ඉන්න ඔයාට ඉතාමත් සුබ වර්ෂයක්. මම එහෙම කියන්නේ මේ වෙනකොටත් පරිසරයක නිලධාරී, එතකොට කළමනාකරණ සහකාර, ටීචින් එක්සෑම් ගොඩක් ගැසට් වෙලා තියෙනවා. ඉස්සරහටත් ගැසට් වෙන්න තියෙනවා ඒ වගේම. අපි බලමු මේකට අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා. මුලින්ම ශ්‍රී ලංකා පුරවැසියෙක් වෙන්න ඕනේ. ඊළඟට ඔයාලගේ වයස අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. ඒ වගේම 30ට අඩු වෙන්න ඕනේ. මෙයාලා කියන විදිහට 1995 6:30 එදා ඉපදිච්ච හෝ ඊට පස්සේ ඉපදිච්ච කෙනෙක්. ඒ වගේම 2007යි 6:30ට පෙර. මෙන්න මේ වයස් කාණ්ඩ සීමාවන් වලට තමයි ආයුධම් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ශාරීරික මානසික යෝග්‍යතාව, විශිෂ්ට චරිතය, අර පොදු ලක්ෂණ හැම එකම මේකටත් බලනවා. ඊළඟට බලමු අධ්‍යාපන සුදුසුකම්. එයාලා බලන්නේ O level සහ A level විතරයි. මේක විශේෂ වෙන්නේ ඔයාලට උපාධියක් අවශ්‍ය නැහැ මේකට ආයුධම් කරන්න. ඔයාලගේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සුදුසුකම් විතරයි මේකට සලකලා බලන්නේ. එතකොට සාමාන්‍ය පෙළ සුදුසුකම් බැලුවොත් සම්මාන 4ක් බලනවා. එකවරකදී වැඩ 6ක් පාස් වෙලා ඒ 6න් 4කට සම්මාන තියෙන්න ඕනේ. ඉතින් මේ සම්මාන ගන්න විෂයන් 4 භාෂාව හා ගණිතය ඇතුළු විෂයන් 4ක් කියලා තමයි යාළ සඳහන් කරන්නේ. මෙතනදී භාෂාව කියලා සඳහන් කරන්නේ තමන් එක්සෑම් එක ලියන්න බලාපොරොත්තු වෙන භාෂාව. සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ. ඔයාලා විභාගයේ සිංහලෙන් ලියන්න බලාපොරොත්තු වෙනවා නම් සිංහල විෂයට C සම්මාන සාමාර්ථයක් තියෙන්න ඕනේ. ඉංග්‍රීසි වලින් ලියන්න ඉන්නවා නම් ඉංග්‍රීසි වලට C එකක් තියෙන්න ඕනේ. දෙමළෙන් ලියන කෙනෙක්ට දෙමළ වලට C එකක් තියෙන්න ඕනේ. ඒකයි මෙතන භාෂාව කියලා අදහස් කළේ. ඒ වගේම ගණිතයේ විෂයටත් C සාමාර්ථයක් තියෙන්න ඕනේ. ඒ දෙකත් එක්ක තමයි C 4ක් තියෙන්න ඕනේ. එතකොට මේක මෙයාලා සඳහන් කරලා තියෙන විශේෂයෙන්ම එක්වරකදී කියලා. ඒ කියන්නේ second shy third shy නෙමෙයි. ඔයාලා පළවෙනි පාරෙන්ම විෂයන් 6ක් පාස් වෙලා ඒ 6න් සම්මාන 4ක් තියෙන්න ඕනේ. ඒ සම්මාන 4ට ඇතුළත් වෙන්න ඕනේ භාෂාවයි ගණිතයයි කියන විෂයන් දෙක. ඊළඟට උසස් පෙළ සුදුසුකම් බැලුවොත් උසස් පෙළ ඕනම විෂය ධාරාවකින් සමත් වීම තමයි බලන්නේ. එතකොට A level S3ක් තිබ්බත් ඔයාට මේකට දාන්න පුළුවන්. ඒ S3ට අර සාමාන්‍ය පොදු පරීක්ෂණය හා සාමාන්‍ය ඉංග්‍රීසි කියන විෂයන් දෙක බලන්නේ නැහැ. ඔයාලා ලියන ප්‍රධානම විෂයන් 3ට සාමාර්ථ 3ක් තියෙනවා. ඒ කියන්නේ S3ක් තිබ්බත් ඔයාලට මේකට ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. මේ මම කලින් කියපු සේරම සුදුසුකම් මේකේ ක්ලෝසින් ඩේට් එකට කලින් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඊළඟට අපි මේකේ පේපර් එක ගැන කතා කළොත් පේපර් එක කොටස් දෙකකින් එනවා. එකක් තමයි ඔයාලගේ භාෂා හැකියාව බලනවා, අනිත් එක බලනවා අභියෝග්‍යතාව. ඒ කියන්නේ IQ පේපර් එකක් තියෙනවා. සිංහල පේපර් එකකුයි IQ පේපර් එකකුයි පේපර් දෙකක් එනවා. ඉතින් භාෂා හැකියාවට ඔයාලගේ බලන්නේ අවබෝධය, අක්ෂර වින්‍යාසය, රචනාවක්, ලිපියක්, සාරාංශ, තනි වාක්‍ය සහ ව්‍යාකරණ කියන භාෂා හැකියාව බලනවා. ඊළඟට අභියෝග්‍යතාව පේපර් එකට බලන්නේ ඔයාලගේ සංඛ්‍යානමය හැකියාවන්, තාර්කික ශක්තිය, සාමාන්‍ය දැනීම, ඒ වගේ දේවල්. අභියෝග්‍යතාව පේපර් එකට, ඒ කියන්නේ IQ පේපර් එකට පැයක් හම්බ වෙනවා. මේ පැය ඇතුළත ඔයාලා ප්‍රශ්න 50කට උත්තර ලියන්න ඕනේ. ඒ වගේම භාෂා හැකියාවට පැය 2කමාරක් හම්බ වෙනවා.
ඉතින් මම කලින් කියපු සුදුසුකම් සපුරලා තියෙනවා නේ. ඔයාලා හැමෝම වගේ මේකට ආයුධම් කරන්න. මොකද 2025 කියන්නේ මම කලින් කිව්වා වගේ රජයේ රැකියාවක් බලාපොරොත්තු වෙනින් ඔයාට ගොඩාක් සුබ වර්ෂයක්. ඉතින් කලින් තියන්න බැරි වෙච්ච එක්සෑම් ගොඩාක් මේ වෙනකොට ගැසට් වෙමින් පවතිනවා. ගැසට් කරලා තියෙනවා. ඉතින් මේ හැම එකටම දාලා වලගේ අත්දැකීම් හදාගන්න ඔයාලා කැමති තැනකට කිව්වා වගේ මේකේ ආයුධම් පත්‍රය පුරවන්න තියෙන්නේ ඔන්ලයින්. ඉතින් මේක පුරවන විදියත් මම වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඒ වගේම ඔයාලට තව දැනගන්න දෙයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ආයිබෝවන්.